හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඉන්නවද කට්ටිය අද තුන්වෙනි ටික තමයි කරන්න දන්නේ අද යන්නේ ටිකක් දුර ගමනක් දුර සහ ආදරණීය ගමනක් යන්නේ දැන් වෙලාව පාන්දර 2යි මම හිතන්නේ 2:45ට තමයි බස් එක තියෙන්නේ අපිට යන්න ඒ නිසා අපි වැඩි කතා නැතුව ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා ටිකක් ස්පෙෂල් ගමනක් තියෙන්නේ එන ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට guys අපි main road එකට ආවා බස් වලට ටවුන් එක හරියට පොඩ්ඩක් යන්න ඕනේ හරි හරිය තමයි තියෙන්නේ බස් වලට ලයිට් එකේ තියෙන තැන අපි බස් වලට යමු ඔන්න guys ඉතින් අපි බස් එකට නැංගා බස් එක අපිට වවුනියා කොළඹ බස් එක තමයි හම්බුනේ ඉතින් බස් එකට නැගලා අපි දැන් ගමන ආරම්භ කරා වුණාම ඉතින් බස් එකෙන් බැස්සා දැන් කවුරුත් දන්නවා ඉතින් මම මේ කොහින්ද බැස්සේ කියලා. ඔන්න ඉතින් මේක තමයි ඉතින් කැලණි යුනිවර්සිටි එක. මම ආසම දැනක් ඉතින් මගේ ආදරණීය පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් අද එයත් එක්ක තමයි ඇවිදින්න යන්නේ අපි හැමදැනම. ඔන්න ඉතින් අපි ඉක්මනටම ගිහිල්ලා එයාවත් ගමු අපි ගමනේ උතුරු කොටස යන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි යාව ගත්තා. ඉතින් අපි දැන් යන්න හදන්නේ උදේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මොකද අපි නිතරම කියන්නේ අපි හැම නිතරම යන තැනක් තියෙනවා. කිරිබත් ගොඩ තිලකවර්තන ඉස්සර බර්ගර් හවුස් එකක් තියෙනවා. ඉතින් අපි එතනට තමයි දැන් යන්න හදන්නේ. ඔන්න යාළුවනේ අපි කෑම ඕඩර් කරන්න හදන්නේ. කෑම වැඩි ඕඩර් කරන්න ඕනේ නැහැ. මේ මොකද මෙයත් හොස්ටල් එකෙන් කෑම එකක් ගෙනත් තිබ්බා. ඒ නිසා අපි එක චිකන් බන් එකකුයි නෙස්කැෆේ දෙකකුයි තමයි ඕඩර් කරේ. ඔන්න ඉතින් ආදරණීය මොමන්ට් එකට ආවා. මගේ බර්ත්ඩේ එක තිබ්බා මේ වීඩියෝ කරන දවසට සතියකට විතර කලින් මොකද මට කොළඹ එන්න බැරි වුණා මේ එයා බලන්න එන්නත් බැරි වුණා. ඉතින් අද තමයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් මෙන්න මෙයා සර්ප්‍රයිස් එකක් මට දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මාරම හැපි එකේ කොල්ලා ඉන්නේ ඉතින් දවසම මාරම හැපි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දවස හැපි එකේ පටන් ගත්තේ. යාළුවනේ ඉතින් මෙයා තෑගි දුන්න මල්ල පෙරෙන අරන් ඇවිත් තිබ්බා. එකින් එක අන්බොක්ස් කරනවා. ඉතින් ඔයාලට පේනවා දැන් ඉතින් මම මේක බලනවා. ඉතින් මාරම හැපි එකේ ඉන්නේ කියන්න ඕනේ මේ ඇත්තටම මාරම සතුටේ දානවා.
ඉතින් හැපි මොමන්ට් එක ඉවර වෙලා අපි දෙන්න යනවා කඩවත තියෙනවා සුවතු වෙන කියලා චිල්ඩ්‍රන් පාක් එකක්. ඒ චිල්ඩ්‍රන් පාක් එකේ ළඟ තියෙන ලස්සන view point එකක්. එතන තමයි දැන් අපි දෙන්න යන්නේ. ඉතින් ලස්සන නිදහසේ ඉන්න පුළුවන් ලස්සන place එකක්. ඉතින් ඔයාලා ගිහින් බලන්න තැන. ඕනේ යාළුවනේ ඉතින් තැන jogging track එකක් එක්ක ලස්සන view point එකක් තමයි තියෙන්නේ. kabar baik guys. ඔන්න ඊට පස්සේ ඉතින් අපි දෙන්න යනවා මේ දවස්වල ජනප්‍රියම චිත්‍රපටයක් වන මෝඩ තරිඳු බලන්න. අපි කරන කියන දේවල් නියම්ෙන් ඉලන අතර ආයතන. වුණා පිටපස්සෙන් කරතරොත් වගේ අපි පස්සෙම බලනවා. මේ දොරට ඔන්න ඉතින් අපි දෙන්න ෆිල්ම් එක බලලා ඉවරලා යනවා ෆ්ලෝටින් මාකට් එකට. ෆ්ලෝටින් මාකට් එකකින් ලන්ච් එක ගන්න තමයි අපි දෙන්න බැලුවේ. ඉතින් ලන්ච් එක ගන්න තමයි දැන් ෆ්ලෝටින් මාකට් එකට යන්නේ අපි දෙන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි ප්ලේස් එකක් තෝරගත්තා. මොකද අපි try කරලා බලන්න හිතුණා මෙතන කලින් අපි කාලා තිබ්බ නැහැ. ඉතින් අද අපි try කරලා බලන්න හිතුණා. මම හිතන්නේ බජට් එකක් සෑහෙන අඩුයි. මම හිතන්නේ අඩුයි කියන්නේ මෙතන මේ 1 person portion එක 450. අපි දෙන්නම එකක් තමයි ගත්තේ. මොකද මේ දෙයට අදිත් කුමාරී 9:00 විතර උනේ හින්දා එකක් කෑවේ. මෙයාට නම් කන්න බෑ කිව්වා. ඉතින් මම තමයි එකක් කෑවේ. යා කිරි පැකට් එකක් බිව්වා. ඉතින් මම ඔන්න ඉතින් කන්න පටන් ගත්තා. කෑම නම් ඇත්තටම රසයි. මම වීඩියෝ එකෙත් පේනවා කෑම නම් නියමෙට තිබ්බා. මේ ගොඩක් ඉතින් අපේ අය ඉන්නේ නැහැ. සමහර ටූරිසම් මේ ප්ලේස් එකක් මේ හරි ඒත් මේ පිරිසුදුකමත් අවුලක් නැහැ. මොකද මම කෑම එක දානකම් මම බලාගෙන හිටියා. මේ ඉන වෙලාව ඔයාලත් try කරලා බලන්න. මේ මාරම රසයි. ඔන්න යාළුවනේ ඉතින් ඊළඟට අපි යන්නේ වන් ගෝල් ප්ලේස් එකට. ඉතින් ඔයාලා කවුරුත් දන්න දැනක් ඉතින් වන් ගෝල් ප්ලේස් එක. මොකද අපේ අක්කගේ ඉවෙන්ට් එකක් තිබ්බා. අක්කගේ ඉවෙන්ට් එකක් තිබ්බා කියන්නේ මෙයාගේ ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක මේ ළමයින්ට පොඩි ආර්ට් ෆැෂන් ආර්ට් ඩිසයිනින් ඉවෙන්ට් එකක් තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් එතනට ආවා. බලමු එතන මොකද උනේ කියලා. ඔන්න යාළුවනේ ඉතින් ඔයාලා දකින්න ඇති අක්කා හිටියේ. ඉතින් යාගේ ඉවෙන්ට් එකේ එතන පොඩි වැඩ ටිකක් යනවා. ඉතින් ඒකත් දකින්න ඇති. ඉතින් ඊළඟට අපි දෙන්න එයාව බලලා යන්න හදන්නේ. මේකත් ඉතින් හැමෝම දන්න තැනක්. ඉතින් මේ පෝට් සිටි එකට. ඉතින් මේ වලට ඇහෙන්නේ ඉතින් මම මොකක්ද කිව්වේ කියලා. මේ හුලන් සැරයි කියලා තමයි කිව්වේ. මේ ආර විදිහට හුලන් එතන තියෙන්නේ.
පෝට් සිටියේ අපි දෙන්න පැය භාගයක් පැයක් වගේ ඉඳලා ෆොටෝ ටිකක් එහෙම ගහගෙන ඉතින් ආයෙත් දැන් හවස් වීගෙන තියෙන නිසා අපි යනවා ආයෙත් මෙයාව කැම්පස් එකට දාලා මම ගෙදර යන්නත් ඕනේ ඉතින් ආයෙත් ඔන්න ගෝල් ෆේස් එක පැත්තට එනවා බස් එකක් ගන්න තමයි ඉන්නේ උතන හෝල්ට් එකෙන් ඉතින් හෝල්ට් එකට ගිහිල්ලා අපි බස් එකක් ගන්නවා ඉස්සෙල්ලාම කොහමද යාළුවනේ ඉතින් කැම්පස් එක ළඟට එද්දී ටිකක් රැ වුණා ටිකක් රැ වුණා කියන 6:00 වගේ වුණා ඉතින් මෙයාට කලින් හොස්ටල් එකට දාන්න ඕනේ ඉතින් අපි කලින් ආව 6:00 වගේ ගියා ඉතින් ඔන්න හොස්ටල් එකට දාලා මම ආයෙත් යනවා බස් වලට එකට දැන් ගෙදර එන්නත් ඉතින් බස් එකක් අල්ලගන්න මං හිතන ටිකක් වෙලා ඉන්න වුණා මට ඉතින් මං ආයෙත් පල්ලයට බහලා එනවා ඔන්න හොඳයි ඉතින් බස් වලට එකට ආවා බස් එකක් එන්න නම් මට පැය භාගයක් විතර ඉන්න වුණා බස් වලට ඉතින් වටපිට බල බල ඉන්නවා ඉතින් ඔළුවත් කහනවා ඉතින් ඔළුව කකා වටපිට බල බල හිටියා බස් එක කීයද කියලා මට 57 හරි 15 පාර හරි බස් එක තමයි එන්න ඕනේ මොකද එමුනොත් රඹායෙම බය ගන්න පුළුවන් ඉතින් වවුනියා කොළඹ බස් එකක් එන්නත් ඕනේ ඉතින් අනුරාධපුරෙන් බැලලා නැත්නම් වෙන බස් එකක් එන්න වෙනවා ඒ නිසා මේ කෙලින්ම කුරුණෑගල දඹුල්ල මිහින්තලේ හරහා ඉන්න බස් එක නෑ. ගනම් මට කෙලින්ම රැඹෑවෙන් බහ ගන්න පුළුවන්. නිසා ඉතින් එහෙම බස් එකක් එනකන් තමයි ඉතින් බල බල ඉන්නේ. ඔන්න ඉතින් වවුනියාව කොළඹ 15 පාරි බස් එකක්ම හම්බුණා වෙලාවට. බස් එකේ නැගන්න ටිකක් කියලා ඉන්න උනා ඉතින් මට. ඉතින් ඔන්න බස් එකේ නැගලා ආපහු ගෙදර බලා පිටත් වෙන්න තමයි දැන් හදන්නේ. ඉතින් බහින්න ලං වෙලා මම ඉතින් වීඩියෝ එකක් කරගන්න තෝරන නිසා ඉතින් ඉස්සරහට එනවා බස් එකේ අයියත්ින් ලයිට් එහෙම දාලා මේ මට පොඩි හෙල්ප් එකක් දුන්නා ඉතින් ඔන්න ඉතින් මම ගෙදර ළඟින් බහින්නයි හදන්නේ ඉතින් දැන් ඔන්න මම ගෙදර ළඟින් බැස්සා ඔන්න ගයිස් ඉතින් අද දවස ඉවර වෙනවා දැන් නම් ඉතින් පොඩ්ඩක් මොනවත් නිකන් කැත වෙලා හැලවිලා තින්නේ. ඒ වෙලාව 12:26යි. දැන් තමයි ඉතින් ගෙදර ආවේ. එන අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.